ජාති කෝටි සහස්‍රේහි පමාන රහිතං හිතං ලෝකස්ස ලෝකනාථේන පතං ඒන මහේසිනා තස්ස පාදේ නමස්සිත්වා කତ୍වා ධම්මස්ස අංජලින් සංඝං ච පාතිමානෙත්වා සම්බ සම්මාන භාජනං නමස්සනාදිතෝ අස්ස පුඤ්ඤස්ස රතනස්සේ පවත්තස්සානුභාවේන දෙත්වා සම්මේ වද්දේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද මම මේ පින්වත්න්ලාට දේශනා කරන්නට සූදානම් වෙන්නේ පූජාවලිය කියන උතුම් ග්‍රන්ථයේ අපි අවසානයේ දේශනා කරන්නට යෙදුනා වූ උතුම් කොටසේ ඉඳන් ඉදිරියට අපි අවසානයේදී දේශනා කරන්නට යෙදුනේ අර പ്രേත සත්වයන් ගැන. ඒ പ്രേත සත්වයන් ගැන අපි තිබුණ පොඩි ප්‍රශ්නකුත් කතා කරන්නට යෙදුනා. ඒකට උත්තරුවක් නෑ අපිට. ඉතින් හිතනින් ඉස්සරහට තමයි ඉතින් අපි දැන් දේශනා කරන්නට සූදානම් වෙන්නේ. මේ විදිහට සඳහන් වෙනවා. එදා ඒ රජුරෝ හැමදෙනා වහන්සේටම පිළි සමගින් දන් දී පින්පෙත් දුන්න. එවෙලෙහි ප්‍රේතයෝ දිව්‍ය වූ වස්ත්‍ර හා දිව්‍ය සුවඳ විලවුන් හා දිව්‍ය වූ සම්පත් ලදින් සතුටුව එදාර රජුරවන්ට දිව්‍ය ශරීරයෙන් පෙනී පසුදා බුදුන්ටද එසේින්ම පෙනෙනි. බුදුහු සවාසෝ දහසක්ගේ ප්‍රේතයන් ප්‍රේතලෝකයෙන් ගලවා තිරෝගුඩ්ඩ සූත්‍ර දේශනාව කොට ඒ සවාසෝ දහසක් දිනාම අමාමා නිවන් දක්වා සසරින් ගලවා වදාළ සේක. බිම්බිසාර රජතුමා හම්බ වෙනවයි කියලා කියපුවාම කලින් බුද්ධ ශාසනයේ ඉතින් මේ ප්‍රේතයන් බුද්ධාන්තරයක් තිස්සේ කල් බලාගෙන ඉඳලා බිම්බිසාර රජුරෝ මේ මහා දානයන් පූජා කරපු දවසක මහා ශබ්දයක් මවල තමන්ගේ ස්වરૂපය පෙන්වා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වට පස්සේ කියන ඔබගේ ඥාති පිරිසක් හිතවතුන් පිරිසක් මේ කල්ප 92ක් තිස්සේ නොයෙක් දුක් විඳ එනවා. ඒ දුක් විඳ ඇවිල්ලා දැන් ඔබගෙන් පින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ දන් දීලා පින් දෙන්න. පින් දීම තමයි ඔවුන්ගේ ජීවිතය සපවත් කරන්න හේතුනේ. ඒ කියපු කාරණාව තමයි අද දක්වාම යම් බෞද්ධ කෙනෙක් මිය පරලොව යන්නට යෙදුණොත් සමහර වෙලාවට බෞද්ධ නිවසක බල්ලෙක් පූසෙක් මැරුණත් මේ පින් කළා පින් අනුමෝදන් කිරීම කියන මේ යහපත් වූ කාරණාව සිද්ධ කරනවා. ඉතින් පළවෙනි දවසේ දන් දුන්නා පින් අනුමෝදන් කරා. එදා ඒ අයට දිව්‍යමය වූ ආහාර පාන ශරීරයන් ලැබිලා හිටියා. නමුත් ඇඳුම් තිබුණේ නැහැ. පහවදා දවසේ වස්ත්‍රත් දන් දෙනවා. ඊට පස්සේ වස්ත්‍ර දන් දීලා පෙන්වුණාට පස්සේ වස්ත්‍රත් ලැබෙනවා. බිම්බිසාර රජුරෝ පළවෙනි දවසේ දාන දීලා පින් අනුමෝදන් කරේ නැහැ. මේ බලා හිටියේ පින් අනුමෝදන් කරායි කියලා. නමුත් පින් අනුමෝදන් කරේ නැති නිසා එහෙම එකක් දන්නෙත් නැති නිසා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ පහවදා ගිහිල්ලා මට කරදරයක්ද මගේ රාජ්‍යයට කරදරයක්ද?
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ දන් දීලා පින් දෙන්න ඕම් පින් බලාපොරොත්තු වෙන බොහෝ කාලයක් තිස්සේ නම් එනවා. ඊට පස්සේ තමයි පින් අනුමෝදන් කරේ. ඊට පස්සේ පිළි දන් දෙනවා කියලා කියන්නේ මෙතන මේ රෙදි පිළි ගැන තමයි කියන්නේ. රෙදි දන් දීලා මේ කියන්නේ මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේට සිවුරු ආදිය දන් දීලා එයින් ලැබෙන පින් අනුමෝදන් කරායින් පස්සේ ප්‍රේතයන් පින් අනුමෝදන් වෙලා දිව්‍යමය ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය අතර මතයක් තියෙනවා. සමහර සාමීන් වහන්සේලාත් අපිට ඇහිලා තියෙනවා එහෙම කියනවා දේශනා කරනවා සමහර අවස්ථාවලදී එහෙම වෙන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ උතන්දී. දැන් අපි ගොඩාක් දුප්පත් කෙනෙකුට කෝටි 10ක ටිකට් එකක් ඇදුනොත් එයා ඒ ඉන්න තැනම හොඳ ගෙයක් හදාගෙන හොඳ වත්තක් පිටිය හදාගෙන බොහොම සැපසේ ජීවත් වෙන යාන වාහන අරගෙන. නමුත් එයා වෙනස් වුණේ නේ. එයා මැරිලා ගියේ නේ. ඉතින් പ്രേත ලෝකෙත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. එයාට දිව්‍යමය සම්පත්තීන් ලැබෙනවා. මිසක් එයා එතනින් මැරිලා ගිහිල්ලා වෙනම දෙවි කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී වෙන්නේ යා දිව්‍යමය සැප සම්පත් ළඟා කරගන්න. ලැබෙනවා අර පින් බලයට. ඒ අයට කියනවා වේමානික പ്രേත කොට්ටාස කියලා. මේ වේමානික പ്രേත කොට්ටාසේ සමහර අයට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අය අතර මේ 84000ක් දෙනා අයිති වෙනවයි කියලා මේ පොතේ නම් සඳහන් වෙනවා. මේට කලින් නම් දැකලා නෑ හැබැයි. අමාමා නිවන් දැක්කා කියලා මෙතන තියෙනවා. ඉතින් වෙන තැනක නම් මට එහෙම මතක නෑ. අපි ඒ විදිහට ගන්න පොතේ තියෙන විදිහට පස්සේ වෙනසක් වුණොත් අපි ඒක හදාගනිමු. ඊගාවට කියනවා මොව හැමදෙන බුදුන් සතු දෙකෑ පවෙන් මේසා പ്രേත දුක් ගත්ත දම්පිසෝ පෙනින් සසරෙන් ගොඩනැගී අමාමා නිවන් දුටුව හොයි දන නුවණැත්තා වූ සත්පුරුෂ ජනයන් විසින් පව්පින් දෙදෙනාගේ විභාගය මෙසේ දන විසී. දැන් මොවුන් බුදුරජාණන් වහන්සේට අයිති ඒ දාණය ඉඳුල් කරා කෑව බිව්වා ඒ වෙලාවට උනා. නමුත් ඊට පස්සේ කොටස හරි අග්‍ර කොටස ඉඳුල් කරාට ඊට පස්සේ කොටස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා දුන්න දානය උදානම් කරා දානේ පිළියෙල කරා. ආන්නේ දානේ පිළියෙල කරා වූ පිනෙන් තමයි මේ අය නිවන් අවබෝධ කරගත්තේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තිබ්බ දේ කාලා බීලා විනාශ කරා. ඒ නිසා මේ අය මෙච්චර කාලයක් දුක් විඳා. නමුත් ඒ දැන් සංසාර දුකින් අත මිදලා ඉවරයි. කල්පණෝදයක් කියන්නේ සංසාරේ ගත කරපු කාලයත් එක්ක බලනකොට පොඩි කාලයක්. මොකද සංසාරේ අනාදිමත් කාලයක තිස්සේ ඉඳන් අපි ඔය දුක් ගැහැට විඳිනවා. බුදුරජාණන් වහන්සේලා අතීතයේ පහළ වෙච්ච ප්‍රමාණය කියලාවත් නිම කරන්න බෑ. අර බුදුරජාණන් ආත්මාවකින් දේශනා කරනවා ගංගා නම් ගඟේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා ගඟ මැද වැලි ගඟ දෙපැත්තේ ඉවුර වැලි ඔක්කොම එකතු කරලා ගණන් කරන්න කියලා. ඒ එකතු කරලා ගණන් කරායින් පස්සේ ලැබෙන උත්තරයට වඩා ප්‍රමාණයක් අතීතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. අපිත් ඒ කාලේ ඔය කොහෙට හරි වෙලා ඉන්නේ. අද අම්මා තාත්තා මැරුවේ නැති වුණාට එදා අම්මා තාත්තා මරන්නට. අද බුදුන් රජාණන් වහන්සේ කෙනෙකුගේ ලේස ලැබුවේ නැති වුණාට එදා බුදුරජාණන් වහන්සේලාගේ ලේස වලවන්නට ඇති. අද අනන්තරීය පාප කර්ම කරේ නැති වුණාට එදා කරන්නට ඇති. එහෙනම් කල්පනා කරලා බලන්න මේ සංසාරේ ඒ තරම් දීර්ඝයි. ඉතින් අපි යහපත්ම දේ කරා නම් අපි මේච්චර කාල සංසාරේ එන්නේ නැහැ නේ පින්නත්. අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට අපි දැන් කල යුත්තේ මොකද්ද? දැන් කල යුත්තේ තමන්ගේ නිවන අරමුණු කරගෙන වැඩ කටයුතු ටික සිදු කරගැනීම.
නිවන උදෙසා වැඩ කටයුතු ටික සිද්ධ කරගෙන දන් දීම්, සිල් රැකීම්, භාවනා කිරීම ඒවා තමයි කරන්නට ඕන. මේ සංසාරේ අපිට ගැටි ගැටි යන තරම් හේතු නෑ. ඒක ඔබ තේරුම් ගන්නට උමනා කාරණාවක්. නමුත් ඉතින් මේ සිතේ ස්වභාවය ඇලෙන තැන්වලදී ඇලීමත්, ගැටෙන තැන්වලදී ගැටීමත් කියන මේ කාරණා. ඉතින් ඔන්න ඔය කාරණා දෙක තේරුම් ගන්න අපි බොහොම හොඳට නුවණ ඇති කර ගන්නට ඕන. ඊගාවට මේව සඳහන් වෙනවා. තවදී රජගහ නුවරට නුදුණු තැන කෝලිය ගම්මානයේ උපතිස්ස ගම්මානයේ බමුණු ගම් දෙකක් විය. මේ දෙගම සත්මුත්තක් පරම්පරායෙහි ඔවුනොවුන් මිත්‍රභාවා වූ බ්‍රාහ්මණසාර දෙකුලයක කෝලිත උපතිස්ස නම් වූ පින්වන්ත බ්‍රාහ්මණ කුමාරවරු දෙදෙනෙක් ඇත්තාහුය. ඒ කෝලිත නම් කුමාරයාණන් උයන් කෙලියට දිය කෙලියට නික්මන වේලෙහි අසුන් යෙදූ රත 500ක් ඇතුවම වේ. උපතිස්ස නම් කුමාරයන් සමග 500ක් පමණ රන්සිවි ගෙවල් යයි. දෙදෙනම 500ක් පිරිවර ඇත්තාහු. දෙදෙනම නොඑක් ශිල්පයේ දක්ෂයෝය. කෙලි නලු බලන කල දෙදෙනාම සමගම හිඳ බලන්නාහුය. එක විටම සන්තෝෂ ඕමනා ස්ථානයේ සන්තෝෂ වෙත්මය. ස්තුති කලමනා විට ස්තුති කෙරෙති. ප්‍රසාද දනමනා කාලෙ එක විටම ප්‍රසාදක් දෙති. මේ රජගහ නුවරට කිට්ටුව තැනක බමුණු ගම්මාන දෙකක් තිබුණා. කෝලිත ගම්මානයත් උපතිස්ස ගම්මානයත් කියලා. ඒ ගම් දෙකේ නම් දෙක. ඒ අය ආතල මුත්තල නත්තල පනත්තලගේ ඉඳන් හත්මුතු පරම්පරාව දක්වා තාත්තලත් යාළුවෝ, දෙයියලත් යාළුවෝ, දෙයියලගේ තාත්තලත් යාළුවෝ, ඒ අයගේ එහෙම පරම්පරා 7ක් දක්වා අපේ භාෂාවෙන් නම් කියනකොට අන්තිමට ඔය කිරිකෑමුත්තා කියලා නෙන්නේ. ඒ ඉතින් හදාගත්ත ඒක විවහාර. ඉතින් එතකොට ආන්නේ කාලේ දක්වා හත්මුතු පරම්පරාවක්ම යාළුවෝ. කෝලිත උපතිස්ස කියලා දරුවෝ දෙදෙනෙක් බිහි වෙනවා. ඊටාත්ම මහා සාර කුල දෙකක්. බ්‍රාහ්මණ මහා සාර කුල දෙකක්. හොඳට සල්ලි භාගෙ තියෙන හොඳ පින්වන්ත කුල දෙකක්. කෝලිත උපතිස්ස කියලා පින්වන්ත කුමාරවරු දෙදෙනෙක් හිටියා. වැලිකෙලියේ නම් බොහෝම යාළුවෝ. වැලිකෙලිය කියලා කියන්නේ පොඩි කාලේ ඊටාම කුඩා කාලේ කතා බහ කරන්නත් අමාරු බහතෝරන වයසේදී ඉඳන් බොහෝම මිත්‍රශීලී දෙන්නෙක්, බොහෝම ගජ මිතුරෝ දෙන්නෙක්. ඉතින් මොවුන් කාලයෙන් ඉස්සරහට එනකොට වැඩි වියටපත් වෙලා දැන් මේ දෙන්න කොච්චර මිත්‍රයිද කියනවා නම් මේ කෝලිත කුමාරයා ඔය උයනට යනකොට දිය කෙලියකට යනකොට නැත්නම් උයන් කෙලියකට යනකොට අසොන් යොදපු රත 500ක තමයි ගමන් කරන්නේ. අස්ස කරත්තවල තමයි ගණන් කරන්නේ. ඒ වගේම උපතිස්ස කියලා කුමාරයෙක් අනෙක් ගමේ හිටියා. මේ උපතිස්ස කුමාරයා යනකොට රන්සිවිකා වක තමයි යන්නේ. රන්සිවිකා 500ක් යනවා. මේ දෙදෙනාටම පිරිසක් 500 ඉන්නවයි කියලා තියෙනවා. නමුත් අතන මේ ගණන් හැදුවොත් රන්සිවිකා ගයක් උස්සන්න 4 දෙනෙක් ඕන. රන්සිවිකා ගයක් උස්සන්න 4 දෙනෙක් ඕන. රන්සිවිකා ගෙවල් 500ක් තියෙනවයි කියලා කියන්නේ 500ව 4ක් එහෙම නැත්නම් 2000ක් ඉන්නට ඕන. නිරන්තරයෙන්ම ගැවසෙන පිරිස ගැන වෙන්න ඇති මේ කියන්නේ. අනෙත් පිරිස ඉතින් සේවකයෝ වගේ වෙන්නට ඇති. ඉතින් මේ විදිහට මේ දෙදෙනා යනවා. ඉතින් මේ දෙන්නටම නොයේ ඒ හැම අවස්ථාවකම ළඟින් හිටව 500ක් හිටියා. මේ දෙන්න අස්ස ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී නොඑක් ශිල්ප දන්නවා.
දෙන්නම බොහොම දක්ෂයෝ දෙන්නේ. ඒ කාලේ තිබිලා තියෙනවා ගිරග්ග සමාජය කියලා එක්තරා නාට්‍ය සංදර්ශනයක්. දැන් අද නම් එහෙම නාට්‍ය සංදර්ශන නැහැ. නමුත් මේ පින්වතුන් අහලා ඇති ඔය සැන්ඩෝ සංදර්ශන කියලා සංදර්ශන තියෙනවා. වේදිකා නාට්‍ය කියලා නාට්‍ය තියෙන ඒවා ගමෙන් ගමට නගරෙන් නගරෙට අදත් ඒ දේවල් කරනවා. ඉතින් ওই වේදිකා නාට්‍ය වගේ දේවල් වගේ එකක් වෙන්නේ නැති ඒ කාලේ. ඔය ගිරග්ග සමාජය කියලා එක්තරා නාට්‍යයක්. ඒ නාට්‍ය බලනකොට hina වෙන්න ඕනේ තැනදී දෙන්නම එකපාර hina වෙනවා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ දෙන්නගේ අදහස් බොහොම සමානයි කියලා. ඒ වගේම ඒ අයට සල්ලි දෙන්න ඕන. දීමනා දෙන්න ඕනේ තැන්වල දෙදෙනාම දීමනා දෙන්න. ඒ වගේම ඒ දෙදෙනා ස්තුති කරන්න ඕනේ යම් යම් අවස්ථාවනකොට දෙදෙනාම එක විටම ස්තුති කරනවා. ඉතින් මේ විදිහට මොවුන් එකටම තමයි වාසය කරේ කුඩා කාලේ ඉඳන්. බලනකොට මේ කුඩා කාලේ ඉඳන් එන එකක් නෙමෙයි. ධර්ම ගැන දන්න මේ පින්වතුන් දන්නවා මොවුන් මේ බොහෝ අත දීර්ඝ කාලයක් තිස්සේ සංසාරේ අයියමලෝ වෙලා යාළුවෝ වෙලා මිත්‍රයෝ වෙලා එකටම ආපු දෙදෙනෙක්. ඒ සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේම අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා බොහෝ විට එකටම තමයි එන්නේ. බොහෝ විට එකට එන්නේ. බුදුරජාණන් වහන්සේත් එක්කම එකට එන්නේ. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේත් එක්කම සංසාරේ එකටම තමයි බොහෝ විට එන්නේ. ඉතින් මේ විදිහට මේ ආපු දෙදෙනා ගැන මෙහෙම කියවෙනවා. මෙසේ මිත්‍ර වාසයේ කොට දෙදෙනාගේම නුවණ පිරිහුන් කල දවසක ක්‍රීඩා මණ්ඩලයේ හිඳගෙන සංසාරයේ කලකිරි සන්තෝෂ නැතුව මේ කෙලිනම් සසරින් ගැලවී යන පායක් නෙවෙයි. මෙතෙන් පටන් කෙලිනලු නොසොයා නිවන් සොයම්හයි මන්ත්‍රණය කොට කවුරුන් ගුරු කොට තපස් කරමෝදෝ හොයි පරීක්ෂා කොට එසමයේ රජගහ නුවර ලාභයෙන් යසසින් අග්‍ර වසන සංජය නම් වූ පරිබ්‍රාජකයන්ගේ ස්වරූපේ අසා 500ක් රතහා 500ක් සිවිගෙවල්හා 500ක් දෙනාට ගමට යවා 500ක් අතවැස්සන් රැගෙන ගොස් සංජය නම් පරිබ්‍රාජකයන් කෙරෙහි තවුස්ගෙන සිටිය. මෙතන මේ ගොඩාක් දේවල් කෙටියෙන් දාලා තියෙනවා. ඉතින් ඔන්න කාලයක් ගත වෙනවා. දවසක් මේ උයන් කෙලියට එහෙම නැත්නම් මේ ගිරග්ග සමාජය කියන නාට්‍ය සංදර්ශන බලන්න යනකොට මොවුන්ට මේ සන්තෝෂ වෙන තැනදී සන්තෝෂ වුණේ නැහැ. ස්තුති කරන්න ඕනේ තැනදී ස්තුති කරෙත් නැහැ දෙදෙනා. ප්‍රසාද දෙන්න ඕනේ කාලෙදී ප්‍රසාද දුන්නේ නැහැ දෙදෙනා. මේ දෙදෙනා වෙනම ලෝකෙක හිටියේ. අපි මේ මොකද්ද මේ කරන හිස් වැඩේ? මේක බැලුවා කියලා අපිට යහපතක් වෙන්නේ නැහැ. දෙන්න දෙපැත්ත බලාගෙන කල්පනා කරනවා. නාට්‍ය ඉවරලා කෝලිත යාළුවා අහනවා උපදෙස් යාළුවාගෙන් නුඹද සන්තෝෂ වුණ තැනදී සන්තෝෂ වුණේ නේ? hina වෙන්න ඕන තැනදී hina වුණේ නේ? ස්තුති කරන්න ඕන තැනදී ස්තුති කරේ නේ? නුඹද ප්‍රසාද දෙන්න තැනදී ප්‍රසාද දුන්නේ නේ? ඇයි මට මේ සංසාරය ගැන කලකිරීමක් තියෙනවා. මම දැක්ක නුඹත් සතුටු වෙන්න ඕන තැන සතුටුුනේ නෑ. මාරුවට කියාගත්තා. උපතිස්ස කෝලිතට කියනවා දැන්. ප්‍රසාද දෙන්න ඕන තැනදී ප්‍රසාද දුන්නේ නෑ. ස්තුති කරන්න ඕන තැනදී ස්තුති කරේ නෑ. මොකද මේ? මටත් මේ සසර ගැන කලකිරීමක් ඇති වුණා. මේ නාට්‍ය සංදර්ශන බැලීම සසරෙන් ගැලවෙන්න යන නාට්‍ය සංදර්ශනයක් නෙවෙයි. එහෙනම් අපි අද ඉඳන් නිවන් සොයා යමු. Tamanගේ අස්සයන් යොදපු අස්ස රත එවැගේම උපතිස්ස කියන යහළුවාගේ රාන්සිරිකා ගෙවල් ඒ අතේ යවලා Tamanගේ නිවෙස් වලටම දෙදෙනාම අතවැසියන් 500ක් අරගෙන ගියා. 500ක් අරගෙන ගියා. ඒ කාලේ
මම බුදුන් මම රහත් කියලා කියා ගනිපු සංජය කියලා පරිබ්‍රාජකයෙක් හිටියා. පෙර පිනෙන් ලාභයෙන් යසසින් අග්‍රව හිටපු සංජය කියලා පරිබ්‍රාජකයෙක් හිටියා. එයා ගාවට ගියා. මෙම ගිහිල්ලා තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා දවස් කීපයක් හිටියා. බලමු ඊළඟට මොකද්ද ධර්මයේ සඳහන් වෙන්නේ කියලා. තවස් කෙනේ දවස් කීපයක් තුන් කෙරේ වැස තමන් මහනුවණති හේයින් උන්ගේ සමයේ නිවන් මගෙක් නැතයි දැන මුළු දඹදිව ඇවිද නිවන් මග පානා තරම් ගුරු කෙනෙකුන් සොයන්නාහු දෙදෙනම එක්ව ගොස් යම් යම් කෙනෙකුන් අතින් පැන විචාරද. ඔවුන් විචාල පැන කියෙහෙන්නෝ නැත. තෙසූ හැමදෙන විචාල පැන මොවුන් දෙදෙන කියාත්ම මෙසේ දඹදිව තෙසට දහසක් රාජධානිවල ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනෙකුන් නොලදින් නැවත රජගහ නුවරට අවදින් අප දෙදෙනා අතුරින් යමෙක් පළමුව නිවන් මඟ දුටුමෝ නම් ඔවුනොවුන්ට කියම්හයි මන්ත්‍රණය කොට වාසය කෙරේ. මේ දෙන්න බොහෝම නුවණැති අය දෙන්නෙක්. එක දිගට ආත්මභාව 500ක් පැවිදි වෙලා වගේම අග්ග ශ්‍රාවකයන් දෙදෙනා වශයෙන් සංසාරයේ මහා පුණ්‍ය සම්භාරයක් එකතු කරගෙන වඩවාගත් ප්‍රඥා පාරමිතාවක් තියෙන මොවුන් දෙදෙනා ගිහිල්ලා සංජය පරිබ්‍රාජකයා ළඟ පැවිදි වුණාට දවස් කීපයක් යනකොට මොවුන් අහන ප්‍රශ්න වලට උත්තර නැති වුණා සංජය පරිබ්‍රාජකයාට. සංජය පරිබ්‍රාජකයාට උත්තර නැති වෙනකොට මොවුන් දෙදෙනා කෝලිත උපතිස්සයන් දෙදෙනා සංජය පරිබ්‍රාජකයාගෙන් අවසර අරගෙන මුළු දඹදිව පුරාම ඇවිද්දා. මම බුදුන් මම රහත් මම නුවණැති කියපු හැමෝ ගාවටම ගිහිල්ලා ප්‍රශ්න අහනවා. ඔවුන්ට උත්තර නැහැ. ඒ අය අහන ප්‍රශ්න වලට කෝලිත උපතිස්ස දෙදෙනා පිළිතුරු ලබා දෙනවා. කෝලිත උපතිස්සයන්ගේ ප්‍රශ්න වලට උත්තර අර අයට නැහැ. සමහර අයට ප්‍රශ්න අහපුවාන් පස්සේ පිට්ටු හිර වුණා වගේ හිර වෙනවා. සමහර අය ඒවට උත්තර දන්නේ නැහැ, බිම් බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට දඹදිව තිබුණත් 60000ක් රාජධානීන් මේ 60000ක් රාජධානීන් වලටම ගිහිල්ලා ඒ තැන්වල උගත් බුද්ධිමත් කියපු හැමෝමත් එක්ක කතා කරා වැඩක් උනේ නෑ. අන්තිමට දෙන්න රජගහ නුවරට ආවා. රජගහ නුවරට ඇවිල්ලා කතිකා කරගත්ත අපි දැන් එක මාර්ගයේ නෙවෙයි මාර්ග දෙකක යන්. එතකොට අපි කාට හරි දෙන්න එක්කෙනෙකුට මේ නිවන් මඟ හොයා ගනිපු කෙනෙක් හම්බ වෙයි. හැබැයි හම්බ වුණොත් වහාම ඇවිල්ලා මට කියන්නට ඕන. මෙහෙම කියලා කතා වෙලා දෙදෙනා දෙපැත්තට යන්නට යෙදුණා. මේ කාලේ මේ විදිහට කියන ධර්මයේ එකල මාගේ ස්වාමි දරුවෝ පෙරකී ක්‍රමයෙන් වැඩ වේළුවනාරාමේ වැඩවසන සේක. පස්වග මහණුන් වහන්සේ අතුරේ අස්සජිනම් මහතරුන් වහන්සේ මුළු දඹදිව ඇවිද බුදුන් උපන් පරිදි බොහෝ සතුන්ට කියා ලෝ වැඩ කොට නැවතත් බුදුන් කරා රජගහ නුවරට වැඩ වේළුවනාරාමේදී බුදුන් දැක එදා රැ läග අනෙක් දා උදෑසන නුවරට වැඩ ගෙපිලිවෙලින් පිඬු සිඟන සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ වෙනකොට වේළුවනාරාමේ තමයි වැඩ වාසය කරන්නේ. පස්වග භික්ෂුන් වහන්සේලා කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන මේ උතුමන් වහන්සේලා පස් දෙනාගෙන් අවසානිත රහත් වෙච්ච අස්සජී මහා රහතන් වහන්සේ දඹදිව පුරා ධර්ම ප්‍රචාරය සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට උපන්නා, ධර්මයේ ලෝකෙට පහළ වුණා, සංඝයා ලෝකෙට පහළ වුණා.
දානය කියන්නේ මේක, සීලය කියන්නේ මේක, ප්‍රඥාව කියන්නේ මේක, නිවන් මඟ තියෙන්නේ මෙන්න මෙහෙම, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මෙහෙම, අපායවල් මෙහෙම කියා ලෝකේ සත්‍යයන්ට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරලා මේ කාලය වෙනකොට අස්සජී මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එදා වේළුවන මහා විහාරයේ වැඩ වාසය කරලා පහවදා උදෑසන කාලෙදී රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩම කරන්නට යෙදුණා. ඊළඟට මෙහෙම සඳහන් වෙනවා එකල පෙරකී දයාලු වන්නතුරෙන් උපතිස්ස නම් පරිබ්‍රාජකයෝ උන්වහන්සේ සිඟන්නා දැක මේ උපසමේ ඊතා සංහුන් වෙසකයි දැක පැහැද පසුපස්සේ ගොස් ඔබ වළඳන වේලෙහි තමන්ගේ පරිබ්‍රාජක පුටුව පිට වඩා හිඳුවා වළඳාන්තේ කෙන්ඩිකායෙන් පැන් අතට ගෙනලා මෙසේ පළමු කොට ඇඳුරු වතින් ආදර දක්වා ස්වාමීනි නුඹගේ ඉන්ද්‍රියෝ ඊතා ප්‍රසන්නය නුඹගේ කාය වාක් සමාචරයෝද මට ඊතා ප්‍රියහ එසේ හේයින් නුඹ නිවන් මඟ දුටුහැයි සිතමි හිමි නුඹගේ ගුරු කවුරුදැයි විචාලහ එබසට තෙරුන් වහන්සේ භවත මාගේ ගුරු සවුනේ ගෙවාදත් බුදු රජයයි වදාළසේක පරිබ්‍රාජකයෝ කියන්නාහු ස්වාමීනි එසේ වීනම් නුඹගේ ගුරුන් වදාලෙන් අවවාද පදයක් මටද වදාළ මැනවැයි කීහ. අස්සජ මහතෙරුන් වහන්සේ මේ පරිබ්‍රාජක වරුන් නම් බුදු සසුනට ප්‍රතිපක්ෂය. එසේ හේයින් මෝහට බුදුන්ගේ ධර්මය ගරු බව හඟවා බය ගන්නොමි සිතාලා මම අභිනවේමි භවත දහම ඊතා ගරුය විශේෂයෙන් කියා තට හඟවාලීමට මට පිළිවැන්දයි වදාළසේක. උපතිස්ස පරිබ්‍රාජකයෝ එබසට කියන්නා වූ ස්වාමීනි මට බොහෝ කොට වදාරා දුක් නොගත මැනව. එක් ණයකින් සංක්ෂේප කොට කිව මැනව. නුඹ වහන්සේ එක් ණයින් කීවා මම සියක් දහසක් දසදහසක් ලක්ෂයන් ණයින් විස්තරයෙන් සිත් ගන්නා නොනැතිෙමි කී. එකල මහතෙරුන් වහන්සේ ඒ ධම්මා හේතුප්පභවා ඒ සංහේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ මේ ගාථාව දේශනා කරන්නට යෙදුණා. දැන් මේ කෝලිත උපතිස්ස කියන මේ පරිබ්‍රාජක යහළුවන් දෙදෙනා අතර උපතිස්ස කියන පරිබ්‍රාජකයාට එහෙම නැත්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත්වන්නා වූ යතුමන් වහන්සේ දවසක් අස්සජි මහරහතන් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා දැකලා රහතන් වහන්සේ කෙනෙක්ගේ හැසිරීම සාමාන්‍ය පුතග්ජන කෙනෙක්ගේ හැසිරීමට වඩා ගොඩාක් වෙනස්. ඉතින් බොහෝම ලස්සනට බොහෝම සංසුන් ගමනින් බිම් බලාගෙන බොහෝම ඉරියව් පැහැදෙන විදිහට ගමන් කරනවා දැකපු මේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේට පැහැදෙනවා බාහිර ස්වરૂපයෙන්. ඉතින් මේ පිණ්ඩපාතයේ වළඳන පස්සෙන් ගියා. පිණ්ඩපාතයේ බෙදාගෙන යම් තැනකට ආවහම පස්සේ වාඩි වෙන්න තැනක් හොයනවා. මේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ Taman අරගෙන ගිය අර පරිබ්‍රාජක පුටුව එතනදී දෙනවා ස්වාමීනි වැඩ ඉන්නසේක්වා. ඒ වගේම අත්හොදන්න අර පරිබ්‍රාජකයන් ළඟ තියෙන පැන් කෙන්ඩියෙන් පැන්වක් කරා. ඉස්සල්ලාම ගුරු ගෞරවයෙන් යුක්ත ගුරු වත ඒ විදිහට සිද්ධ කරා. ඊළඟට
දානේ වරඳලා අවසානී පාත්‍රාදිය සෝදලා පිරිසිදු කළා. අහනවා ස්වාමීනි නුඹ වහන්සේගේ ඉන්ද්‍රියන් ඉතාමත් ප්‍රසන්නයි. නුඹ වහන්සේගේ කය වචනීය බොහෝම සංවරයි. ඒක මට ඉතාම ප්‍රියමනාපයි. මම හිතනවා නුඹ වහන්සේ නිවන් මඟ දුටපු කෙනෙක් කියලා දැකපු කෙනෙක් කියලා. ස්වාමීනි නුඹ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ වෙලාවේ මේ අස්සජි මහරහතන් වහන්සේ කියනවා භවත මගේ ගුරුවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ. සියලු කෙලෙසුන් නිවා දමපු ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මගේ ගුරුවරයා. ඉතින් ඒ වෙලාවේ මේ උපතිස්ස පරිබ්‍රාජකයා කියන ස්වාමීනි මට ඔබ වහන්සේගේ ගුරුවරයා දේශනා කරපු බණ පදයක් මට දේශනා කරන්න. ඉතින් ඒ වෙලාවේ මේ අස්සජි මහරහතන් වහන්සේ දඹදිව ඇවිදලා තිබ්බ නිසා කල්පනා කරනවා මේ පරිබ්‍රාජකයෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ප්‍රතිපක්ෂ අය. බුදුරජාණන් වහන්සේ තරම් කැමැත්තක් දක්වන්නේ නැති අය. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ගරුභාවය, ගැඹුරු බව හඟවීම උදෙසා කියනවා භවත කියලා කියන්නේ ඒ කාලෙකින් ඔය යහපත්සේ ඇවැත්නි කිව්වා වගේ යහපත් වචනයක් ආමන්ත්‍රණය කරන්න ගන්න වචනයක්. කියනවා මමත් මේ අලුතින් තමයි පැවිදි වුණේ. මේ ධර්මය කියන්නේ තාම ගැඹීර දෙයක්. ඉතින් මට පුළුවන් ද නුඹට මේ නිවන් මඟ ගැන කියලා දෙන්න. මට ඒක කරන්න බෑ. ඒ වෙලාව උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ කියනවා ස්වාමීනි එහෙම කියන්න එපා. ගොඩාක් බණ කියලා වෙහෙසෙන්න එපා. ඔබ වහන්සේ මට කෙටියෙන් බණ පදයක් දේශනා කරන්න. ඔබ වහන්සේ ඒ දේශනා කරන බණ පදය සිය ගුණයකින්, දහස් ගුණයකින්, දසදහස් ගුණයකින්, ලක්ෂ ගුණයකින් අවබෝධ කර ගැනීමට තරම් මම නුවණ සම්පන්න කෙනෙක්. එනිසා ඔබ වහන්සේ බොහෝ දුක් ගන්න නැතුව මට කෙටියෙන් බණ පදයක් දේශනා කළා. ඒ වෙලාවේ තමයි මේ යේ ධම්මා හේතුප්පභවා කියන මේ ගාථා රත්නය අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරන්න දෙදුනේ. මේ සතර පද ගාථාවෙන් ධර්ම දේශනා කරායින් පස්සේ මේ විදිහට කියනවා එකල උපදේශනම් පරිබ්‍රාජකෝ ඒක ගාථායෙන් පළමු වන දෙපදයෙහි 12 වන අක්ෂරයට වදාළ වේලේ සතසහස්‍රණයෙන් සද්ධර්මය කලතරම් කරතලාමලක්සේ දැන සෝවාන් පෙරෙහි පිහිටා ගියහ. අන්ත දෙපදය සෝවාන් සිතාසා සාදුකාර දුන්න. මේ ගාථාවේ දැන් අපි කොච්චර අහලා තියෙනවද? යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට ඒ සාරිපුත්තයන් වහන්සේම නැත්තම් මේ උපතිස්ස පරිබ්‍රාජකයා නිවන් අවබෝධ කරගන්න. මොකද්ද මේ කියන්නේ? යම් හේතුවක් නිසා හටගත්තා වූ දෙයක් හේතුව නැති කිරීමෙන් නැති වෙනවා. ඔච්චරයි කිව්වේ. එතකොට අර කට පුරා ඇවිදලා අර තරම් අයගෙන් බණ ඇහුවත් මේ වගේ බණ පදයක් කොහෙන්වත් ඇහිලා තිබුණේ නැහැ. අහපු ගමන් මොකද වුනේ? සෝවාන් තත්ත්වයටපත් වෙන තරම් නුවණ මුපුරා ගිහිල්ලා හිටියා. දෙවන පද දෙක තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලා ඒ කොටස කියනකොට මෙතුමන් වහන්සේ සෝවාන් වෙලා තමයි හිටියේ. ඉතින් මේ ගාථාව අහලා සාධුනාරයක් පවත්වන්නට හේතුණා. ඊට පස්සේ මෙහෙම කියනවා. ස්වාමීනි මට නුඹ වහන්සේගේ ගුණත් දැනී ගිය. බුදුන්ගේ ගුණත් දැනී ගිය.
සියලු සද්ධර්ම සාගරයත් පෙනී ගිය. එතකින් මට බණවදාරා ආයාස නොගත මැනව. මාගේ බුදු දැන් කොයිදැයි විචාරා. ඒ වේළුවනාරාමේ වැඩහොන්සේකයි අසා තෙරුන් වහන්සේ පසඟ පිහිටුවලා වැඳලා සමුගෙන කෝලිත පරිබ්‍රාජකයන් කරා ගොස් නිර්වාණ ධර්මයේ දුටුවේදයි කියාලා බුදුන් උපම් පවත් කිය. එබසට කෝලිත පරිබ්‍රාජකයෝ බුදු හොයි යන බසහා නිවන යයි කී බසට ලොමු දෙහ ගන්නවා සතුටුව තොපැසු බණ මටත් කියවයි කීහ. උපතිස්සයෝ තමන් නැතු ගාථාව නොවර්ධවා කීහ. කෝලිත පරිබ්‍රාජකයෝ ඒ ගාථාවසා නිමි වේලෙහි අන්තාක්ෂරය හා සමග සෝවාන්න බුදුහු දැන් කොයිදැයි විචාරා වේළුවනයේ යයි අසා අපගේ ගුරුන් සංජය පරිබ්‍රාජකයන්ටත් අපලද නිවන් රස දෙම්මැයි ඔවුන්ගේ ආරාමයට ගොස් බුදුන් උපන් පරිදි කියා දැන් අප බුදුන් කෙරෙහි මහණවන්නට යම්හැයි අපහා සමග අවුදෙන් බුදුන් කෙරේ මහණවමනවයි කැඳවූහ. සංජය පරිබ්‍රාජකයෝ පෙර බොහෝ කලක් මම් බොහෝ දෙනාට ගුරුකම් කොට ඇවිද්දෙමි. පසුව දැන් බවන් ගෞතමයන් කරා ගොස් උන් කෙරේ මහණව උන්ට අතවැසවීම නම් සැලක්ව පසුව සාලුවක් වූවා වැන්නෙමි. එසේ හේයින් මම ඔවුන් කරා නොෙමි. මෙලොව අඥානයෝ බොහෙව. නුවණැතියෝ මදය. අඥානයෝ අඥාන වූ මා කරා ඇති. නුවණැතියෝ නුවණැත්තා වූ බවත් ගෞතමයන් කරා යෙති. එසේ හේයින් මාගේ පර්ෂදම බොහෝ වෙති. මම නොෙමි කියා නොගිවිස්සවා හුවේ. ඉතින් මේ ගාථාව දේශනා කරායින් පස්සේ මේ උපතිස්ස පරිබ්‍රාජක තුමා අස්සජි මහා රහතන් වහන්සේට කියනවා ස්වාමීනි මම නුඹ වහන්සේගේ ගුණ දැනගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණත් මම දැනගත්තා. සද්ධර්ම සාගරයත් මට පෙනී ගියා. මේ දැන් නිවන් අවබෝධ කරගෙන ඉවරයි, සෝවාන් වෙලා ඉවරයි. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ සංයෝජන තුන අවසන් කරලා ඉවරයි. දැන් බුද්ධ ශ්‍රාවකේ ස්වාමීනි මට තවත් බණ කියලා මහන්සි වෙන්නට එපා. ස්වාමීනි දැන් මගේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරනවා දැන් මේ වෙනකොට වේළුවනාරාමේ වැඩ ඉන්නවා. මේ පරිබ්‍රාජකතුමා අස්සජි මහරහතන් වහන්සේට වන්දනා කරා පසඟ පිහිටවලා. වැඳලා සමු අරගෙන පිටුපසෙන් පිටුපසට නොපෙනී යන දුරක් දක්වාම ගමන් කරලා තමන්ගේ යාළුවත් එක්ක කතිකා කරගත්තා වූ ධර්මය හම්බුනොත් ඇවිල්ලා ඔබට කියනවා කියලා කරපු කතිකාවත නිසා කෝලිත පරිබ්‍රාජකයන් කරා ගියා. කෝලිත පරිබ්‍රාජකයෝ දකිනවා උපතිස්ස පරිබ්‍රාජකයන් එනවා වෙනදට වඩා නම් හරීම සතුටකින් එන්නේ. ඇහුවා නුඹ නම් අද නිවන් දැකලා වගේ තමයි ඇවිල්ලා ඉන්නේ. අනේ ඔව් මිත්‍රය මම දැක්කාද අස්සජි මහරහතන් වහන්සේ මට ධර්මයේ දේශනා කරා. ඔබ දන්නවාද බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලාලු. ඒ වගේම ධර්ම රත්නේ මේ ලෝකේ පහළ වෙලා නිවන දැන් ලෝකයට විවෘත වෙලා කියනකොට පින්වත්නි පුදුමාකාර සතුටක් කෝලිත පරිබ්‍රාජකයන්ට ඇති වුණා. ඇඟේ ලොමු දෙහ ගැන්වෙන තරම්. ඉතින් මේවා අහනකොට කියනකොට අපිටත් ඒ විදිහට සිද්ධ වෙනවා නම්
ඇත්තටම නුවණ මොහු පුරා ගිහිල්ලා තිබෙන්නා වූ ඒ උතුමන් වහන්සේලාට කොයිතරම්නම් ඒක දැනෙනවා ඇතිද? අනේ එහෙනම් මටත් මේ ධර්මයේ දේශනා කරන්න. ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියන මේ ගාථාවේ පද 4 දේශනා කරලා ඉවර වෙනකොට කෝලිත පරිබ්‍රාජකතුමාන් දහසක් ණයින් ප්‍රතිමන්විත වෙච්ච සෝවාන් තත්ත්වයටපත් වෙනවා. බඩගිනි වෙච්ච වහු පැටියෙන් ලොකු වැස්සිව එහෙම නැත්නම් මව් වැස්සිව හොයාගෙන යන්න කොයිතරම්නම් උවමනාවක් උනන්දුවක් තියනවාද? ඒ වගේ කිරිත බහා ඇති වෙන වගේ නිවන් රස දැකපුව මේ උතුමන් වහන්සේලා දෙන්නා. දැන් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ කොහෙද? වේළුවනාරාමේ. එහෙනම් අපි හැබැයි යන්න කලින් අපේ ගුරුවරයාණත් අපි මේ නිවන් රස ටිකක් කොවමු. සංජය පරිබ්‍රාජකතුමාටත් අපි ගිහිල්ලා මේ නිවන ගැන කියා සිටිමු. ඉතින් මවුන් දෙදෙනා ගියා තමන්ගේ ගුරුවරයා ගාවට. ගුරුවරයා ගාවට ගිහිල්ලා කියනවා පරිබ්‍රාජකතුමනි, අඳුරුතුමනි, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයට පහළ වෙලා. ඒ වගේම නිවන දැන් ලෝකයට විවෘතයි. අපි යමු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන වෙමු. මේ විදිහට කිව්වට පස්සේ මේ සංජය පරිබ්‍රාජකයන්ගේ නුවණ මොහුපුරා ගිහිල්ලා නෑ, මෝඩ කෙනෙක්. මෙයා කියනවා මම මෙච්චර කාලයක් බොහෝ දෙනෙකුට ගුරුවරයෙක් වශයෙන් තමයි හිටියේ. දැන් මම ගිහිල්ලා සමන බවත් ගෞතමයන් ගාව පැවිදි වුණොත් මම හරියට සලක් වගේ ඉඳලා පස්සේ සාදුවක් වුණා වගේ වෙනවා. මේ ලෝකේ වැඩිපුර ඉන්නේ මෝඩයන්ද නුවණැත්තන්ද? මේ ලෝකේ වැඩිපුර ඉන්නේ මෝඩයන්, අඥානයන්. ඒ අඥානයෝ අඥාන වූ මා කරාම එයි. නුවණැත්තන් ඔබගේ බුදුන් කරා යයි. ඒ නිසා ඔබ බුදුන් කරා යන්න, මම එන්නේ නෑ. අඥානයන් මං කරා එයි කියලා සංජය පරිබ්‍රාජකතුමා එතන නතර වුණා. ගාවට කියනවා එක්බෙත්තෙන් කෝලිත උපතිස්ස දෙදෙන ආචාර්යයන් නොයෙක් ලෙස කැඳවා නොගෙවස්නා හේයි බුදුන් කරා අපියම් හැයි කියා නික්මුණෝය. එකනේ සංජය පරිබ්‍රාජකයන්ගේ 500න් පාර්ශවත් එකකුත් නොරඳා ආරාමේ හිස් කොට දෙදෙනා හා කැටිව නික්මුණාහුය. සංජය පරිබ්‍රාජකයෝ හිස් වූ ආරාමය දැක ලෙන් පැන නැගී ශෝකයෙන් හැලෙල්ලෙන් හුනුලේ හැල්ලක් නගාපිය. එවෙලෙහි 500ක් පාර්ශවයෙන් 250 දෙනෙකුන් ගුරුන් කෙරේ කරුණායෙන් රඳාපිය. අනෙක් 250 දෙනා හැරගෙන දෙදෙනාම වේළුවනාරාමයට නික්මුණාවේ. දැන් මේ කෝලිත උපතිස්ස කියන මේ නුවණක්කාරයන් දෙදෙනා තමන්ගේ ගුරුවරයාට නොයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට යමු කියලා නොයෙක් ආකාරයෙන් කිව්වා. නමුත් මේ කෙනාගේ නුවණ මොහ පුරා ගිහිල්ලා නැති නිසා මහා මාන්නයක් උඩඟුකමක් හිතේ තිබුණ නිසාම කොහොමවත් කැඳවාගෙන එන්න බැරි වුණා. ඊට පස්සේ සංජය පරිබ්‍රාජකයා ළඟ හිටියා 500ක් පිරිස. මේ කෝලිත උපදේශ දෙදෙනා අපි එහෙනම් යනවා, නුඹලා කැමති නම් නුඹලාට එන්න පුළුවන් කියලා කියපුවාම මේ සංජය පරිබ්‍රාජකතුමාගේ ආරාමයට 500 දෙනාම නැගිටලා ආවා මේ කෝලිත උපදේශ දෙදෙනාත් එක්ක.
අර 500ක් පිරලා හිටපු ස්ථානය හිස් වෙලා ගියා. මේක දැකපු සංජය පරිබ්‍රාජකතුමාට දරා ගන්නට බැරි වුණා. කටෙන් හුණුලේ වමනේ කරා. තාමත් ශෝකදායී විදිහට කටෙන් හුණුලේ වමනේ කරලා දැන් මැරෙන්න වැටලා වගේ ඉන්නවා. 250ක් දෙනෙක් අනේ අපේ ගුරුවරයා පව් කියලා කරුණාවෙන් යුක්තව නතර වුණා. පසු කාලිකාවද කියලාත් සඳහනක් නැහැ. නමුත් ඒ අවස්ථාවේදී නතර වුණා. අනිත් 250ත් අරගෙන සංජය පරිබ්‍රාජක යා ළඟ 250ක් නතර කළා. කෝලිත උපදේශ දෙදෙනා වහන්සේලා වේණුවනාරාමේ පැත්තට ගියා. එදා බුදුරජාණන් වහන්සේ සිව්වනක් මහ පිරිස් පිරිවරා බුද්ධාසන ඔදුනේ රන් කඳක්සේ දිලිහි වැඩහිඳ බණ වදාරණසේක් දුර එන්නා වූ කෝලිත උපතිස්ස දයාලුවන් දැක බණ අසන්නා වූ සංඝ පිරිසට ආමන්ත්‍රණය කොට මහණෙනි මා කරායන තල පරිබ්‍රාජකවරු දෙදෙන මාගේ ශාසනයේ නැමැති දිව්‍ය රථය අලංකාර කරන්නා වූ දිව්‍ය චක්‍ර යුග්මයක්සේ මාගේ අගසව් දෙදෙනා වන්නේ යයි වදාරා වැඩහුන්සේක. එකල පරිබ්‍රාජකයන් දෙදෙන බුදුන් කරා අවුදින් පසක පිහිටුවා වැඳ එකත් පසක හිඳ ස්වාමීනි නුඹ වහන්සේගේ ශාසනයෙහි පැවිද්ද ලැබමෝදැයි විචාලහ. එකෙනෙහි බුදු දක්ෂිණශ්‍රී හස්තය දෙව්කට ඒත භික්ඛවේ ස්වාක්ඛාතෝ ධම්මෝ චරත බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අත්ත කිරියායයි වදාළ සේක. එකෙනෙහි හැමදෙනම 이르දිමේ වූ පාත්‍රාසිවුරු ලදින් වර්ෂ ශතයෙන් ගුණධර්ම පිරෝ මහා තෙර පෙළක්සේ වැඩවුන්සේක. මේ කෝලිත උපතිස්ස පරිබ්‍රාජකවරු දෙදෙනා එන වෙලාවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ භික්ඛු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස පිරිවරාගෙන බුද්ධාසන මස්තකේ රන් කඳක් වගේ දිලිසි වැඩ හිටපු වෙලාවක්. සම්බුදු පියාණන් වහන්සේ දකිනවා දුර ඉඳන් එන කෝලිත උපතිස්ස කියන පරිබ්‍රාජකවරුන් දෙදෙනා සහ අර 250ක් වෙච්ච අනෙකුත් පරිබ්‍රාජකවරුන් 250. ඉතින් මේ දුර ඉඳන් එන කෝලිත උපතිස්ස කියන පරිබ්‍රාජකවරුන් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර ඈතින් වඩින පරිබ්‍රාජකවරු දෙදෙනා කවුද කියලා දන්නවද? මේ බුද්ධ ශාසනය කියන මේ දිව්‍ය රථය අලංකාර කරන්නට ආපු දිව්‍යමය වූ චක්‍ර යුගලයක් වගේ මාගේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා තමයි ඔය දුර ඉඳන් එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එන්න බුදුරජාණන් වහන්සේ දකින්න නැමි වැඳ දන ගාගෙන වගේ ඇවිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පංචාංගයන් පිළිහිටවල වන්දනා කළා. වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා අහනවා ස්වාමීනි නුඹ වහන්සේගේ මේ බුද්ධ ශාසනය අපිට පැවිද්ද ලබා දෙනවාද? ඒ වෙනකොටත් සෝවාන්ලා හිටිය බුදුරජාණන් වහන්සේ දකින්න නැතුව අස්සජි මහරහතන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගෙන හිටියේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ දක්ෂින ශ්‍රී හස්තය දිගු කරලා ඒ භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා දෙනවා. ඔන්න මතක තියාගන්න වටින කාරණාවක් තියෙනවා. ඒ භික්ෂු භාවයෙන් පැවිදි වෙනකොට
මොකද්ද කියන වාක්‍යය කිය. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි එහි භික්ෂුභාවයෙන් යම් භික්ෂුවක් පැවිදි කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒත භික්ඛවේ ස්වාකාතෝ ධම්මෝ චරත බ්‍රහ්මචර්යයන් සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෝලිත උපතිස්ස කියන පරිබ්‍රාජකයන් වහන්සේලා දෙදෙනාත් එක්ක මේ 250ක් වෙච්ච පරිබ්‍රාජකවරුන් සියලු දෙනාම දිව්‍යමය පාත්‍ර සිවුරු දරාගෙන අට පිරිකර දරාගෙන මේ විදියට සිවුරු හැඳ පෙරවිලා ඉබේම වවාගෙන හිටපු කෙස් රැවුල් කැපිලා ඉබේම ඒ වෙලාවේ වර්ෂ 100ක් මේ බුද්ධ ශාසනයේ වැඩ වාසය කරා වගේ වර්ෂ 100ක් මේ බුද්ධ ශාසනයේ වැඩ වාසය කරපු මහතෙරුන් වහන්සේලා 252ක් වගේ මේ සියලු දෙනා වහන්සේලා ඒ වෙලාවේ නුවණ මොහ පුරා ගියා. මහා තෙරුන් වහන්සේලා පෙළක් වගේ වැඩ හිටියා ඒ වෙලාවේ. එක්බෙතෙන් බුදු ධර්ම දේශනා කළසේක. අගසව දෙදෙනා වහන්සේ හැර අවශේෂ වූ 250ක් දෙනා වහන්සේම රහත් වූසේක. මුගලන් මහතෙරුන් වහන්සේ මහාන වූ සද්දවසෙන් මගධ රට කල්ලවාල නම් ගමදී බුදුන විසින් දුන්නා වූ ධාතු කර්මස්ථානයේ අසා සකදාගාමි අනගෑමි අරහත් යන තුන් මාර්ග ඵලයට පැමිණ ශාවක පාරමිතා ඥානය මස්තක ප්‍රාප්ති කළසේක. සරියුත් මහතෙරුන් වහන්සේද මහාන වූ 15 දවසන බුදුන් හා සමග එම රජගහ නුවරට නුදුරු තන පුරකල නම් ලෙන වසනසේක. දීඝනකනම් පරිබ්‍රාජකයන් එම දම්සෙනවේ සාමීන්ගේම දෑනනුවන්ට දේශනා වේදසා පරිග්‍රහණම් සූත්‍ර දේශනාව බුදුන් දේශනා කරනදා ඒ දේශනාවසා අනිකක් හට ලන බතක් උදුරාගෙන කන්නාසේ තමන් වහන්සේද සැදගැමි අනගැමි අරහත් යන තුම්මග ඵලට පැමිණ අග්ග ශ්‍රාවක ඥානෙහි මුදුන් පැමිණ සේක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරා ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ උතුම් ශ්‍රී සද්ධර්මය අහලා සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා හැර අනෙක් 250ම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සිව් මාර්ග ඵලයන් උපදවා උතුම් රහත් භාවයට පත් වුණා. එහෙනම් දැන් මේ පින්වතුන්ලාට ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ඇයි සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා රහත් උනේ නැත්තේ? එහෙනම් ඊට වඩා නුවණින් වැඩිද අර 250 කියලා? නෑ, එහෙම නෙවෙයි. ඔතන ධර්මයේ සඳහන් වෙනවා සාමාන්‍ය කෙනෙකුට කොහේ හරි ගමනක් යන් කියලා කිව්වොත් එයාට ලෑස්ති කරගන්න තියෙන බඩු ටිකයි තියෙන්නේ. බඩු ටිකයි තියෙන ලෑස්ති කරගන්න. ඉතින් ඒ වගේම ප්‍රාදේශීය නායකයෙකුට කොහේ හරි ගමනක් යන් කිව්වොත් ලෑස්ති කරගන්න ඊට වඩා ටිකක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට ලෑස්ති කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ ප්‍රාදේශීය නායකවරුන්ගේ නායකයෙකුට කොහේ හරි ගමනක් යන් කිව්වොත් ඊළඟ මැති ඇමති කෙනෙකුට කොහේ හරි ගමනක් යන් කිව්වොත් එයා වගේම රජ කෙනෙකුට කොහේ හරි ගමනක් යන් කිව්වොත් එයාට ලෑස්ති කරගන්න තියෙන බඩු ප්‍රමාණය ඉතාම වැඩි. අන්න ඒ වගේ තමයි ගමනක් යනකොට ඉතාම අඩු බඩු ප්‍රමාණයක් රැස් කරගන්නවා වගේ තමයි අනිත් අය. ඒ අයගේ නුවණ අරතරම් මහත්ඵල නැහැ. ශ්‍රාවක පාරමිතා ඥානය. එහෙම නැත්නම් ඒ කට්ටියගේ පාරමිතා බලවත්. අර
අග්ග ශ්‍රාවකයන් දෙදෙනාගේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනාගේ අර පාරමී ඥානය බලවත්. ඒකයි වුන්ට ඒ වෙලාවේ උතුරු මාර්ග පළත්‍රයට පත් වෙන්න බැරි වුණේ. ඊළඟට කෝලිත උපතිස්ස කියන දෙදෙනා එහෙම නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙදෙනා වහන්සේලාගේ වැඩිපුරම නෝන මොහොපුරා ගිහිලා තින්නේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රතන ලැබලා තිබුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රහත් භාවයට දවස් 8කට කලින් තමයි එහෙම නැත්නම් පැවිදිලා 7 වෙනි දවසේ කල්ලවාල මුත්ත කියන එක්තරා ගමකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු කර්මස්ථානයක් අහලා ඒ දේශනාව අහලා නිවන් අවබෝධ කරගන්නවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඊට සතියකටත් පස්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවන් අවබෝධ කරගන්නේ. හරියට රජ කෙනෙක් දුර ගමනක් යනකොට බොහෝ දේවල් එකතු කරන්න තියෙනවා වගේ. කොහෙදද නිවන් අවබෝධ කරගත්තේ? රජගහ නුවරට කිට්ටු පුරකල කියන එක්තරා ගල් ලෙනක ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේම මාම කෙනෙක් වෙච්ච බෑන කෙනෙක් වෙච්ච දීඝනක කියන පරිබ්‍රාජකයෙක්. දැන් දීඝනක කියලා කියන්නේ දිග නියපොතු වවාගෙන හිටපු කෙනෙක්. දිගට නියපොතු වවාගෙන හිටපු කෙනෙක්. එතෙ මේ දීඝනක කියන පරිබ්‍රාජකයාට වේදනා පරිග්‍රහ කියලා මෙතන නම් සඳහන් වේදසා පරිග්‍රහ කියලා. ඒක මොකක් හරි ටයිප් වෙනකොට වැරදිලා තියෙන්නේ. වේදනා පරිග්‍රහ කියලා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනා කරන්නේ දීඝනා කියන පරිබ්‍රාජකයාට. සාරිපුත්ත මහරහතන් වහන්සේ වුණ මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා නේ තාම සෝවාන් තත්ත්වයේ හිටියේ. මෙන්න මේ දීඝනා කියන තමන්ගේම බෑන කෙනෙක් වෙච්ච ඒ පරිබ්‍රාජකතුමාට දේශනා කරපු මේ වේදනා පරිග්‍රහ සූත්‍ර දේශනාව අහලා හරියට වෙන කෙනෙකුට දීපු කෑම එකක් තමන් වහන්සේ අනුභව කරා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ මහරහත් භාවයට පත් වෙනවා කියලා. ඉතින් මේ සූත්‍ර දේශනාව අහලා සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන ඉතිරි මාර්ග ඵල තුනට පත් වෙලා උතුම් වූ නිවන අවබෝධ කරගන්නවා. අග්ග ශ්‍රාවක ඥානය මුදුන්පත් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ උතුමන් වහන්සේලා දෙදෙනා තමන්ගේ පරිවාර වූ 250ක් දෙනෙකුට ඒ පරිවාරය වූ 250 දෙනෙක් රහත් වෙලා සතියකට පස්සේ සහ දින 15කට පස්සේ උතුම් වූ රහත් භාවයට පත් වෙලා මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ဒုတိ ය ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එර්දමත් භික්ෂුන් වහන්සේලා අග්‍රස්ථානීය ලබා ගනිමින් ඒ වගේම දවස් 15කට පස්සේ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ලෝකයට බිහි වෙන්නේ. නුවණැත්තන් අතර අග තනතුරු ලබාගෙන ධම්සෙනවියන් වහන්සේ කියලා තමයි ඒ කාලේ ප්‍රසිද්ධියටපත් වෙලා තිබුණේ. මේ විදිහට මේ අග්‍ර ශ්‍රාවක ද්විතීය ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රාවක පාරමී ඥානයන් මුදුන්පත් කරගන්න. ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පාරමිතා ධර්මයන් පූර්ණය කරලා තමන් වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඒ උතුම් ඥානයන් වලටපත් වෙනවා. ඉතින් මේ විදිහට හෝරාවකට ආසන්න කාලයක් දැන් අද වෙලා අවසන්. මේ බොහොම දුෂ්කරතා මැද්දේ තමයි මේ දේශනාව නදන කරන්න සිද්ධ වුණේ. කරන්ට් එක නෑ. එහෙන් වයින්නවා, උලක කරයි. ඉතින් ඔය වගේ ප්‍රශ්න සිග්නල් අඩුයි ෆෝන් වලට නොඑක් ප්‍රශ්න වල තමයි මේ දේශනාව නම් කරේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ලා හැම කෙනෙකු මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා මේ තමන්ගේ ශ්‍රද්ධාව ආදී ගුණ ධර්ම වඩවාගෙන
උතුම් වූ නිවන් අවබෝධ කරගන්නටම මේ උතුම් දේශනාවත් මහෝපකාරී කරගනිත්තා සද්ධාවාදී ගුණධර්ම වඩවාගෙන දාන සීල භාවනා කියන උතුම් පුණ්‍ය ක්‍රියාවන් වඩාත් වැඩි දියුණු කරගනිත්තා කියලා එමනම් මහා සංඝරත්නය වෙනුවෙන් මේ විදිහට ආශිර්වාද කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං මුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිජ්ජතු